ආයිබෝවන් ආදරණීය දරුවනේ බලන්න මෙතන ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේ හතර ඇතුලේ ත්‍රිකෝණ තියෙනවා විවිධ හැඩයේ ත්‍රිකෝණ. අපි බලමු මේ එක එක ත්‍රිකෝණවල ත්‍රිකෝණ ගණන් හොයන විදිහ. මේවට සිද්ධාන්ත තියෙනවා. හැබැයි ඉතින් පුංචි මගේ පැටවුන්ට සිද්ධාන්ත තේරුම් ගන්න තවම මදිනේ. ඒක නිසා අපි මේ විදිහේ සරල ක්‍රමවලට මුලින්ම හදලා බලමු. බලන්නකො මේ පළවෙනි ත්‍රිකෝණේ මේ පළවෙනි ත්‍රිකෝණේ කරන්න තියෙන්නේ මේ විදිහට අංක කරගන්න එක. එතකොට 1 2 3 ඊට පස්සේ මේ අංක කරපු ඔක්කොම ටික අපි එකට එකතු කරනවා. 1යි 2යි 3යි 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 6යි මෙතන ත්‍රිකෝණ 6ක් තියෙනවා. මේක බලන්නකෝ මේකත් මේ විදිහටම තමා තියෙන්නේ. හැබැයි වැඩිපුර කරලා තියෙන්නේ මේ හරස් අතට ඉරක් ගහලා. ඉතින් බය වෙන්න එපා. මේකෙත් අර ක්‍රමේම තමයි. මේ විදිහට අංක කරගන්නවා. ඊළඟට අපි ඒ අංක කරගත්ත ටික එකතු කරනවා මේ විදිහට. 1යි 2යි 3යි 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 6යි 1යි 2යි 3යි 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 6යි. එතකොට මේ ඔක්කොම අපට එකතු කරන්නනේ ඕනේ. ඔක්කොම ත්‍රිකෝණ ගණනේ. එහෙනම් මේ 6යි 6යි එකතු කරාම 12යි. මේ ත්‍රිකෝණේ බලන්නකෝ. මේ ත්‍රිකෝණේ බැලුවාම බය හිතෙනවද? නෑ බය වෙන්න දෙයක් නෑ. මේකෙත් මුලින්ම මේ විදිහට අංක කරගන්නවා. අංක කරගත්තාම 1 2 3 4 ඇතුලේ තියෙනවා ත්‍රිකෝණ 4ක්. හැබැයි මේ ලොකු ත්‍රිකෝණෙකුත් තියෙනවනේ. ඒකත් එක්ක ත්‍රිකෝණ 5ක් තියෙනවා. මේ ත්‍රිකෝණේ බලන්නකෝ. මේක දැක්කහමත් බය හිතෙනවද? නෑ මේකෙත් අර වගේම තමයි. මේ වගේමයි. හැබැයි වැඩියෙන්ම මේ මුළු වලින් රේඛා ඇඳලා ත්‍රිකෝණ වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේකමනේ තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ ක්‍රමයට මෙතන ත්‍රිකෝණ 5ක් තියෙනවා කියලා. වැඩිපුර ඇඳ ත්‍රිකෝණේ අපි අංක කරගන්නවා. 1 2 3 4 5 6. වැඩිපුර ත්‍රිකෝණ 6ක් ඇඳලා. එහෙනම් මේ 5ට අර වැඩිපුර ඇඳ ත්‍රිකෝණ 6 එකතු කරනවා. එතකොට 5යි 6යි එකතු කරාම 11යි. එහෙනම් මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? 11ක් තියෙනවා. බලන්නකෝ ත්‍රිකෝණ එකිනෙකට වෙනස් වුණාට ඇතුලේ තියෙන ත්‍රිකෝණ අපිට උත්තරේ හදනකොට හරිම ලේසි නේද? මේ වගේ ශිෂ්‍යත්ව විභාගෙටත් හදන්න.